හායි යාළුවනේ, ඔයාලා සාදරයෙන් පිළිගන්නවා අපේ පළවෙනි vlog එකට. මේ තියෙන වම්මුරු පැල් ටිකට පොහොර දාන්න ඕනේ. පොහොර දාන්න ටිකක් පරක් වුණා. වැස්ස වැඩි නිසා මේ කරල් එහෙම හැදිලා තියෙනවා. ඒවා ටිකක් සවුත් වුණා. වැස්සත් වැඩි. ඒවට ඉටි ගහන්නත් බැරුව ගියා. පහුගිය වැස්සට ගහකුත් කඩන් වටනවා අපේ. ඔය තියෙන්නේ අපේ වත්ත කිව්වට මේක හේන් යායක්. හේන් යාය මැද්ද තමයි අපේ ගෙදර තියෙන්නේ. මේ ඔක්කොම සුද්ධ කරන්න ඕන. දැන් තමයි ටික ටික අවුව පායන්නේ. මේ දවස් දෙකේ තමයි අවුව පෑවුවේ. ඔය තියෙන්නේ අපේ ගෙදර. මේ හරියටම තියෙන්නේ අපේ ගෙදර විතරයි යාළුවනේ. ඉතින් යාළුවනේ තාම සුද්ධ කරන ගමන් ඉන්නේ. මේ වම්බඩුවේ මේ හිටවලා තියෙන්නේ අපේ කලින් මිදුලේ. අපේ පොඩි පළවෙනිම ගෙදර මැටි ගෙදර තිබුණේ මෙන්න මෙතන. මෙන්න මේ හරිය තමයි මැටි ගෙදර තිබුණේ. ඉතින් මේ දැන් වම්බඩු හැම හිටවලා එහෙම මේ අරව මේවා හිටවලා පාති ගහලා හදලා තියෙන්නේ අපි පුංචි කාලේ සෙල්ලම් කරපු මිදුල. ඉතින් ලස්සන මතක අපේ අම්මා ඉස්සර මේ මිදුල මේ වටේට මිදුල තමයි. යාට මිදුල ගොඩක් ඕනේ. මේ මාර විදිහට යා මිදුල ලස්සන තියන වැලි මිදුලක් තමයි තිබුණේ. දැන් ඉන්න ගෙදරට අපි ගිහිල්ලා දැන් ගොඩක් කල් අවුරුදු ගාණක් එනවා. නංගි පොඩි. ඒතකොට අපේ නංගි පොඩි. ඉතින් මේ වාද මේ හිටවලා තියෙන්නේ ඉස්සර අපි පොඩි කාලේ සෙල්ලම් කරපු මිදුලේ. මට දැන් ඒක සුද්ධ කර කර ඉදි මතක් වුණා. මෙන්න මෙතන යාළුවනේ මේ හරියේ තමයි අපේ කුස්සිය තිබ්බේ. පොඩි කටුමැටි කුස්සියක්. දැන් ඉන්නේ කත් ඉතින් ලොකු ගියන් නෙවෙයි. මේ හරිය තමයි කුස්සිය තිබුණේ. දැන් ඉතින් මේ ගහ වැටෙන මේ වැස්සට අර හුළඟයි වැස්සයි තිබුණානේ ගම් වතුර දැම්මේ. අන්න ඒ වැස්සට තමයි මේ ගහ පෙරලන් වැටුනේ. ඉතින් මේ හරියේ තමයි අපේ පොඩි ගෙදර තිබුණේ. මට දැන් සුද්ධ කරද්දී ඒ ටික මතක් වුණා. මේ ඉස්සර මේ අපේ තාත්ති මේ හරිය අපිට පොඩි සෙල්ලම් මිදුලක් හදලා දීලා තිබුණා. මේ යාළුවනේ ඒ සෙල්ලම් මිදුලේ මේ අර සීසෝ සීසෝ ලී වලින් ගහලා ඉස්සර මේ හරිය අපිට හදලා දුන්න තාම මතකයි. මම නංගිත් එක්ක සෙල්ලම් කරපුවා. දැන් මේ මිදුලේ හිඟුරුත් හිටවලා යාළුවනේ. ඉතින් සුද්ධ කළ ඉවරලා හම්බෙමු. යාළුවනේ අද මෙන්න මේ ටික තමයි අපි සුද්ධ කරේ. වම්බඩු පැල වටේ සුද්ධ කරලා ඒවට පොහොර දාපු එක තමයි කරේ. මේ ටිකේ මෙතන වැඩ දැන් ඉවරයි. ඉවරයි කිව්වට ඉවරම නෑ. අර වැටලා තියෙන ගහ එහෙම අතු පෑහලා ඒ ටික වටේ සුද්ධ කරගන්න ඕනේ. මිරිස්සට තවන් දාලා තියෙනවා. ඒ තවානේ ඒ තවන් දාපු මිරිස් පැල ටික හැදෙනකන් මේ ටික සුද්ධ කරගන්න අපිට වෙලාව තියෙනවා. දැන් තව වැඩක් තියෙනවා යාළුවනේ. එරවලු වැට ගෙනල්ලා තියෙනවා. අපි එරවලු වැට ටික හිටව ගන්න තමයි හදන්නේ. එහෙනම් මෙතන වැඩ ටික අදට ඉවරයි. ඉතින් යාළුවනේ දැන් අපි හදන්නේ එළවලු වැට හිටවන්න. ඔයාලට පේන නැති මේ හරිය එක ගේයක්වත් නෑ. අපේ ගේ විතරයි තියෙන්නේ. පොඩි පැල් හදලා තියෙනවා. බෝග බලා ගන්න ඕන නිසා උරුමෝ එහෙම ඉන්න මේ හරිය අලිනන්නේ නෑ යාළුවනේ. ඒ නිසා හැබැයි උරුමෝ ඉන බෝග හිටව බෝග බලා ගන්න ඕන නිසා කට්ටිය පැල් හදාගෙන ඉන්නවා. මේ හරිය අපේ තාත්ති සුද්ධ කරලා තියෙන්නේ මුං ඇට හිටවන්න. මේ වැස්ස වැඩි නිසා තාම හිටවන්න ගත්තේ නෑ. සුද්ධ කරනවා. මේ හරියේ මට තාත්ති සුද්ධ කළා දුන්නා එළවලු වැට දාන්න. එහෙනම් යාළුවනේ අපි දැන් එළවලු වැට හිටවමු.
ඉතින් යාළුවනේ ලෝල් වැට ටික හිටවලා ඉවරයි. අදට වීඩියෝ අවසන් කරන්න තමයි ඉන්නේ. ඔයාලා අපේ වීඩියෝ වලට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරන්න. ඉස්සරහටත් අපේ වීඩියෝ අපි කරන දේවල් මොනවාද කියලා ඔයාලා කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරගෙන යන්න ඉස්සරහටත් අපේ වීඩියෝ ඕනි කියලා. එහෙනම් යාළුවනේ ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. මම අද මෙතනින් මගේ vlog එක අවසන් කරනවා. අද දවසේ මම කරපු වැඩ ටික ඉවර කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. එහෙනම් යාළුවනේ ඔයාලට බුදු සරණයි පරිස්සමින් ඉන්න.